අවසානකට කාර්යය නම් ගරු සභාපතිතුමනි මේ ඉලක්කම් කතාන්තර මොනවා කිව්වත් විපක්ෂයට මේවා තේරෙනවද කියලා සැකයක් තියෙනවා. මට මතක් වෙනවා කවියක් තියෙනවා. ඒ කවිය කියන්නේ ආකිමිඩිස් සියදිවි නසාගනි. ආකිමිඩිස් සියදිවි නසාගනි. මේ කවිය එන්නේ ආකිමිඩිස්ගේ බිරිඳ ආකිමිඩිස්ට ප්‍රශ්න කරනවා. එන්න මෙහෙමයි කියන්නේ. ඊයේ මහදවල් දෙකට අහගන්න පොඩ්ඩක්. ඔයාලට ගැලපෙන හොඳටම. ඊයේ මහදවල් දෙකට මං ගෙදර නැති වුණ ටිකට කියාපන් පාර දිගේ හෙළුවෙන් දිව්වේ කවුද? විලැජ්ජාවේ බෑමිනියෝ පිස්සු වැදිලාද උඹට? ඒ වයින් කාරි නෑ. ඇත්ත කියපන් මට. යුරේකා කියන්නේ කොයි සක්කර වට්ටමේ නමද? ගරු සභාපතිතුමනි අපි මේ ඉලක්කම් දර්ශක මොනවා කිව්වත් මට මේ විපක්ෂයේ කතා ඔක්කොටම ඇහෙන්නේ ආකිමිඩිස්ගේ බිරිඳ වගේ. ආකිමිඩිස්ගේ ගෑණිත් ඊට වඩා හොඳයි කියලා හිතන වෙලාවකට. හරි. ලැජ්ජයි. ජනාධිපතිතුමා අයවැය ලේඛන ප්‍රකාශ කරනවා. නින්දෙන් ඉන්නවා. ටැබ් ගැන කියපු ගමන් ඇහැරෙනවා නින්දෙන්. ඉල්ලන අවුරුදු 5කට පස්සේ අපිට ගෙදර අරන් යන්න දෙනවද කියලා. එහෙමයි හැසිරෙන්නේ. ලැජ්ජයි. අපි ඕගොල්ලෝ ගැන බලා ගන්නවා බය වෙන්න එපා. අපි මේ අයවැය සම්පූර්ණ අයවැය ලේඛනයක්. අංශක 360ක් අරගෙන අයවැය ලේඛනයක්. අපි හැම මිනිහා ගැනම හිතනවා. බල්ලපූස ගැනත් හිතනවා. ඉතින් බල්ලපූසුන්ට වඩා මං හිතනවා ඔබතුමාගේ වටිනාකමක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඔබතුමා ගැනත් හිතනවා. ඒ නිසා ගෙදර යන්න ඉල්ලන්න එපා. වාහන ගෙදර යන්න දෙන්නේ නැහැ.